vitamin C, retinol, niacinamide, hyaluronic acid, salicylic acid. මේ ingredients ගැන ඔයගොල්ලෝ ඕනතරම් අන්තර්ජාලයෙන් අහලා ඇති. නමුත් ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මේ නම් දැනගෙන හිටියට ගොඩක් අයට හරියටම තේරුමක් නැහැ. මේ වයින් ඇත්තටම මොනවද කරන්නේ? Tamanගේ හැමට ඇත්තටම මේවා අවශ්‍යද ගැලපෙනවද කියලාවත්. අද පැහැදිලි කරගමු මේ ප්‍රශ්නය ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට. Good morning everyone and welcome to Madhu Talks. පටන් ගන්න කලින් subscribe කරන්න මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් මගේ Madhu Talks channel එකෙන් skin care, beauty and brand related දේවල් ගැන ගොඩක් වැදගත් තොරතුරු ඔයගලන්ට නරඹන්න පුළුවන්. එහෙනම් පටන් ගමු. Skin care වලට පාවිච්චි වෙන ingredients වල හොඳ ඒවා නරක ඒවා කියලා නැහැ. තියෙන්නේ ඒ ingredients ගැන තියෙන වැරදි වැටහීමක් විතරයි. අද කතා කරමු නිතරම කතා වෙන skin care ingredients 5ක් ගැන. ඔයගොල්ලෝ දැනගත යුතුම විස්තර. පළවෙනි එක තමයි vitamin C. vitamin C තියෙන්නේ brightening වලට විතරක් නෙමෙයි. ගොඩක් අය හිතනවා vitamin C skin brightening වලට විතරක් තියෙන ingredient එකක් කියලා. ඔව් pigmentation එහෙම fade කරන්න vitamin C help වෙනවා තමයි. නමුත් ඒ එක් දෙයක් විතරයි. vitamin C ඇත්තටම හැමට ඉතාම හොඳ antioxidant එකක්. ඒ නිසා ඒක උදව් වෙනවා පරිසර දූෂණයෙන් එතකොට UV කිරණ වලින් විවිධාකාර පරිසරයෙන් එන හානි වලින් තමන්ගේ හැම ආරක්ෂා කරගන්න. ඒ වගේම collagen production එකටත් vitamin C උදව් වෙනවා. තමන්ගේ හැම brighten කරගන්න, නිරෝගී පෙනුමක් හැමට ලබා දෙන්න. ඒ වගේම වයසට වඩා වැඩි වයසක් හැමේ පේන එක වළක්ව ගන්න උදව් වෙන්නත් vitamin C වලට හැකියාවක් තියෙනවා. හැබැයි මතක තියාගන්න බොහොම පරිස්සමින් vitamin C නිෂ්පාදනයක් තෝරගන්න ඕනේ. හැමතිස්සෙම vitamin C වැඩි ප්‍රතිශතයක් තියෙන නිෂ්පාදනයක් තෝරගන්න යන්න එපා. සැර වැඩි වෙන්න පුළුවන් හැමත. සාමාන්‍යයෙන් හොඳට formulate වෙච්ච 10%ක් 15%ක් වගේ අතර ප්‍රමාණයක් තියෙන vitamin C serum එකක් සාමාන්‍ය හැමක් තියෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම නිතරම කියනවා වගේ patch test කරලා තමන්ගේ හැමට okay නම් විතරක් පාවිච්චි කරන්න. vitamin C උදේ පාවිච්චි කරලා එළියට යනවා නම් ඔයගොල්ලෝ sunscreen එකක් පාවිච්චි කරන එක ඉතාම වැදගත්. නමුත් vitamin C serum එකක් පාවිච්චි කරලා හැමේ දන ගතියක්, irritated ගතියක් ඇති වෙනවා නම් vitamin C පාවිච්චි කරලා ඒ කියන්නේ ඔයගලගේ හැම already too sensitive ඒ product එකට ඉතින් vitamin C continue කරන්න කලින් පළමුව හැම නිරෝගී කරගෙන skin barrier එක යථා තත්ත්වයට පත් කරගෙන ඊට පස්සේ පාවිච්චි කරන්න වග බලා ගන්න. දෙවෙනි එක තමයි retinoids. ගොඩක් අය අනවශ්‍ය විදිහට බියක් දක්වන ingredient එකක් මේක. retinoids වැඩිම ප්‍රසිද්ධ හැම ඉරිටේට් කරන එකට. නමුත් ඇත්තටම retinoids වල හැකියාවක් තියෙනවා හැම අලුත් සෛල නිපදවන්න, ඒ වගේම හැම collagen නිපදවීමට උදව් වෙන්න, හැම වයස පෙනුමක් කෙන එක වළක්ව ගන්න උදව් දෙන්න පුළුවන් හොඳම ingredient එකක් තමයි retinoids. ඉතින් කාටද retinoids පාවිච්චි කරන්න පුළුවන්? මගේ මතය නම් අවුරුදු 21කට වැඩි acne තියෙන, fine lines තියෙන, හැම වගේ රැලි තියෙන, තැන් වල හැම රළු ගතියක් පෙන්වන, එතකොට pigmentation තියෙන අයට පුළුවන් retinoids පාවිච්චි කරන්න. ගොඩක් අය හිතනවා හැම පීල් වෙනවා නම් retinoids පාවිච්චි කරලා පස්සේ ඒක හැමට හොඳින් වැඩ කරනවා කියලා. නමුත් ඒක වැරදි. retinoids පාවිච්චි කරලා suffer කරන්න ඕනේ නැහැ. retinoids කියන්නේ බොහොම හිමින් හැමට introduce කර යුතු ingredient එකක්. මේ ගැන මම වෙනම වැඩසටහනක් කරලා තියෙනවා. ඒ වැඩසටහන බලන්න. එතකොට ඔයගලන්ට තවත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. retinoids පාවිච්චි කරනවා නම් මතක තියාගන්න හැමට හොඳ moisturizer එකක් පාවිච්චි කරන්න. නමුත් pregnant අය එහෙම නැත්නම් pregnant වෙන්න බලාගෙන ඉන්න අය retinoids පාවිච්චියෙන් වළකින්න. ඔයගලන්ගේ වෙනත් සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම්, සැකයක් තියෙනවා නම් එහෙනම් වෛද්‍ය උපදෙස් මත පමණ retinoids පාවිච්චි කරන්න මතක තියාගන්න. තුන්වෙනි ingredient එක තමයි niacinamide. ගොඩක් අය කැමති ingredient එකක්. හැම skin barrier එක strengthen කරන්න, එතකොට රතු වුණ ගතිය එහෙම අඩු කරන්න, අනවශ්‍ය තෙල් ගතිය control කරන්න, ඒ වගේම හැමේ නිරෝගී පෙනුම වැඩි කරන්න උදව් වෙන්න niacinamide වලට හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම සමකට niacinamide පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඕනවට වැඩිය higher concentration එකක් නැත්නම් වැඩි ප්‍රතිශතයක් niacinamide අඩංගු නිෂ්පාදන පාවිච්චි අනවශ්‍යයි. සාමාන්‍යයෙන් sensitive හැමක් තියෙන කෙනෙක්ට පුළුවන් 2 to 5% niacinamide අඩංගු නිෂ්පාදනයක් පාවිච්චි කරන්න. එහෙම නැති කෙනෙක්ට niacinamide සාන්ද්‍රණය 10% වගේ තියෙන නිෂ්පාදනයක් පාවිච්චි කරත් ඇති. ඊට වඩා higher percentages වලින් niacinamide අඩංගු නිෂ්පාදන පාවිච්චි කිරීමෙන් සමහර අයට හැම irritation ගතිය වැඩි වෙන්න පුළුවන්. අනිත් එක තමයි niacinamide සාමාන්‍යයෙන් වෙනත් ඕනම ingredient එකක් එක්ක එකම routine එකේ පාවිච්චි කරන්න පුළුවන් අමුද්‍රව්‍යයක් කියලා තමයි දැන් සැලකන්නේ. ඊළඟ වඩාත්ම වැරදියට තේරුම් ගත ingredient එක තමයි hyaluronic acid. ගොඩක් අය හිතන්නේ hyaluronic acid හැමත තෙතමනයක් ලබා දෙනවා කියලා. නමුත් ඇත්තම කතාව hyaluronic acid හැමත තෙතමනය උරා ගන්න උදව් වෙන ingredient එකක්.
ඉතින් හයිලරොනික් ඇසිඩ් විතරක් ගාලා වියලි සමගට හයිඩ්‍රේටඩ් පෙනුමක් ගන්න බෑ. ඒ කියන්නේ තමන් ඉන්නේ බොහොම වියලි කාලගුණය සහිත ප්‍රදේශයක නම් ඒ වගේම තමන්ගේ හැම දැනටමත් වියලි නම් හයිලරොනික් ඇසිඩ් විතරක් පාවිච්චියෙන් ඔයගලන්ට හැමත තෙතමනයක් ලබා දෙන්න බෑ. ඒක මදි. ඒත් සමගම මොයිස්චරයිසර් එකක් පාවිච්චි කිරීම අනිවාර්යයි. හැම ගොඩක් වියලි අයට හැමත තෙතමනයක් සහිත පෙනුමක් ලබා දෙන්න, හැමත නිරෝගී පෙනුමක් ලබා දෙන්න හයිලරොනික් ඇසිඩ් පාවිච්චි කරන්න පුළුවන්. හයිලරොනික් ඇසිඩ් කියන්නේ මිරකල් ඉන්ග්‍රීඩියන්ට් එකක් නෙමෙයි ගොඩක් අය හිතන් ඉන්න විදිහට. හොඳ හෙල්දි රුටීන් එකක පාර්ට් එකක් විතරයි. ස්කින් කෙයාර් වල টොප් ඉන්ග්‍රීඩියන්ට් එකක් විදිහට දැන් සලකන තවත් අමුද්‍රව්‍යයක් තමයි සැලිසිලික් ඇසිඩ්. සැලිසිලික් ඇසිඩ් ටීනේජර්ස්ලට විතරක් නෙමෙයි ඇඩල්ට්ස්ලටත් පාවිච්චි කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් අඩු කරගන්න, පිම්පල්ස් හැදෙන එක හැකිතරම් අවම කරගන්න සැලිසිලික් ඇසිඩ් උදව් වෙනවා. මේක පාවිච්චි කරන්න පුළුවන් ඇක්නි ප්‍රෝන් ඔයිලි ස්කින් එකක් තියෙන අයට, ඒ වගේම කොම්බිනේෂන් ස්කින් එකක් තියෙන අයට. ගොඩාක් සෙන්සිටිව් හමක් තියෙන අය නම් මේක පාවිච්චියෙන් වළකිනවා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. නමුත් තමන්ගේ හැම ටෙස්ට් කරලා තමන්ට ඕකේ නම් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අය දිනපතා සැලිසිලික් ඇසිඩ් පාවිච්චි කරන්න හුරු වෙලා ඉන්නවා. මම නම් මේකට කැමති නැහැ. දිනපතාම පාවිච්චි අනවශ්‍යයි. සතියට 2-3 පාරක් පාවිච්චි කරාම හොඳටම ඇති. අනවශ්‍ය අධික ලෙස පාවිච්චි නිසා හැම ස්කින් බැරියර් එක දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ හැමට අවශ්‍ය නම් අවශ්‍ය පමණක් පාවිච්චි කරන්න සැලිසිලික් ඇසිඩ්. ඉතින් අද වීඩියෝ එකෙන් මට ඔයගලන්ට කියන්න ඕනුනේ කිසිම ස්කින් කෙයාර් ඉන්ග්‍රීඩියන්ට් එකක් මැජික් නෙවෙයි. ඒ වගේම සමහර ඉන්ග්‍රීඩියන්ට්ස් නරකයි, සමහර ඉන්ග්‍රීඩියන්ට්ස් හොඳයි කියලා වෙන් කරන්නත් බෑ. මම මුලින්ම කිව්වා වගේ තියෙන වැරදි වටහා ගැනීමක්. එක්කෙනෙක්ට හොඳම ඉන්ග්‍රීඩියන්ට් එක තව කෙනෙක්ට ගැලපෙන්නෙම නැති වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ හැමට ගැලපෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ වගේම තමන්ගේ ස්කින් කෙයාර් රුටීන් එකට ගැලපෙන නිෂ්පාදන තෝරගෙන පාවිච්චි කරන්න වග බලා ගන්න. ට්‍රෙන්ඩ් එකට යන නිෂ්පාදන පාවිච්චි කරන්න හුරු වෙන්න එපා. ලයික් කරන්න මේ වීඩියෝ එක, ෂෙයා කරන්න අනිත් අයට අතරේ. ඒ අයටත් මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න. ඒ වගේම කමෙන්ට් කරන්න පල්ලෙහා ඔයගලගේ අදහස්, ඒ වගේම ප්‍රශ්න. මම පුළුවන් විදිහට ඒවට උත්තර දෙන්නම්. එහෙනම් ඊළඟ වැඩසටහනින් හම්බ වෙනකන් have a lovely day and I'll see you soon. Bye. To the city streets, we began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher.